දවසින් මාත් එක්ක පොළොන්නරු යමුද? හායි මම නෙත්මී. අපි අද යන බස් එක එනකම් මේ පාන්දර පාරට වෙලා බලාගෙන ඉන්නවා. බස් එකට නැගලා තමයි මම වීඩියෝ එකක් ගත්තේ. මේක තමයි අපේ ලස්සන බස් එක. බස් එකට නැගලා ටිකක් වෙලා ගියාට පස්සේ නිින්ද ගියා. ඊට පස්සේ හැරෙනකොට බස් එක මෙතන නතර කරලා තිබ්බා සමහරක් අයට උදේට කෑම ගන්න. ඉතින් ඒ වෙලාවේ නැගිටලා ආයෙ බස් එක යනකොට ආයෙ නිින්ද ගියා. ඒ නිින්ද ගිහින් හැරුණේ මෙන්න මෙතනින්. උදේ කෑම කන්න නතර කරේ මෙතන. ඉතින් අපි බස් එකෙන් බැහැලා මෙතනට ආවා. මට නම් උදේ කන්න එච්චර ලොකු මේකක් නැහැ. ඉතින් මං ආවා චුට්ටක් ඇවිද ඉන්න. ඊට පස්සේ ඉතින් අනිත් අය නම් කනවා. මාර ලස්සනයි ළමයි මෙතන view එක. ඒ කියන්නේ උදේ මාර fresh ගතියක් දැනෙනවා. ඇත්තටම මාර නිස්කලංකයි. ඉතින් පයියක් දාගෙන ඉන්නකොට මට හිතුණා වැව ගාවට යන්න. කට්ටියක් නාන නිසා මං ගියේ නෑ ඉස්සෙල්ලා. ඊට පස්සේ ගියහම තමයි දැක්කේ එතන මාළු. චූටි මාළු පෙරිලා. මාර ආසයි ළමයි. ඊට පස්සේ මට හිතුණා ඉතින් මම කන්නේත් නෑනේ කියලා මගේ පාන් ටික ඔක්කොම මාළුන්ට දෙන්න. ඉතින් අපි ආවා මාළුන්ට කෑම ගන්න. මාළු පිරීලා එතන මාර ෂෝක්. ඉතින් මාර ආස හිතුණා. අපි ඉතින් එයාලටත් කෑම දීලා තමයි ඊට පස්සේ අපි එතනින් එන්න පිටත් උනේ. කොච්චර දැම්මත් මදි එතන මාළු. ඒ තරම් මාළු පිරීලා. අපි කෑම ගෙනිච්චේ නෑනේ මාළුන්ට දාන්න කියලා. ඒ නිසා තිබ්බ පන් ඔක්කොම එයාලට දාලා තමයි අපි එතනින් ආවේ. මේක තමයි මං හිතන්නේ පරාක්‍රම සමුද්‍රය. අපි එතනින් තමයි උදේට කන්න නතර කරේ. ඔය එතන ඉතින් අපි කාලා ආවා. එතනින් එන්න පිටත් වුණා. මේ තමයි මගේ වීඩියෝ පාර්ට්නර්. එයා හරිම ලැජ්ජයි ඉතින් මම හිටියට. ඊට පස්සේ අපි ආවේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට. මෙතන දවසින් ගිහින් එන්න බෑ. ඇත්තටම නිල්දිය පොකුණ තියෙනවා කිව්වා. තව නගින්න තියෙනවා අපිට. ඉතින් තව යන්න තැන් කිහිපයක් තිබ්බ නිසා අපි ඉක්මනට ගියාට ඒ පොකුණ බලන්නවත් කන්ද නගින්නවත් ගියේ නෑ. මොකද දවසම යනවා කියලා. ඉතින් ඔහම යද්දී ඔතන ලස්සන වදන් වැකී තියෙන බෝඩ් තියෙනවා. ඒකින් එකක් තිබ්බ ඇත්තටම කළගුණ දන්නා මිනිස්සු ලොව දුර්ලභ මිනිසුන් කියලා. ඒක ඇත්ත ළමයි. අපි මිනිසුන්ට උදව් කරන්න ඕනේ එයාලගෙන් ප්‍රතිපකාර බලාගෙන නෙමෙයි. හැබැයි කාට වුණත් දැනගන්න ඕන දෙයක් තමයි උදව් කරා නම් ඒ කෙලෙහි ගුණේ මතක තියෙන්න. ඉතින් ඒවා වැඩක් නෑ ළමයි. එක මිනිස්සු එක විදිහයි. අපි යන් දිඹුලාගල බලන්න. මාර ලස්සනයි ළමයි. ඇත්තටම දවසක් මදි තමයි ඒක බලන්න. අපි ඉතින් ඔහොම හිමීට ගියා. වෙලාව ටිකක් තිබ්බ නිසා. එතනත් මාර නිස්කලංකයි ළමයි. අපිට ඔතන ඇතුළට යන්න හම්බුන්නේ නෑ. මෙන්න මේ උඩට අපි නැග්ගා. මේ තියෙන්නේ බුදුගේ. අපි ඔහම ගියා. මට ඇත්තටම මතක නෑ ළමයි. මාර ලස්සනක් විතරයි දැක්කේ නම්. ඔහම නැග්ගට පස්සේ එතනත් ඒ කියන්නේ උඩට නගින්න තියෙන්නේ. මේක ඇතුලේ තියෙන හැම පිළිමයක්ම හැම දෙයක්ම ලී වලින් කැටයම කරලා තියෙන්නේ. ඒක මාර ලස්සනයි. මෙතන අඹලා තියෙන හැම රූපයක්ම පිළිමයක් වගේම ලී වලින් අඹපුවා. ඉතින් මාර ලස්සනයි. කියන්නේ වෙනස් වගේ. එතන මාර කූල්. ඒ අර ලී කැටයම් නිසා දෙන්නේ නැති. අනික අපි ගියපු දවස් එච්චර රසණයක් තිබ්බේ නෑ. නිකන් වැහි ගතියක් තිබ්බේ. ඒක නිසාද කියන්න දන්නේ නෑ. ඉතින් මාර ලස්සනයි. හිටි පිළිමද එතකොට සැතපෙන බුදු පිළිමද ගොඩක් මේක ඇතුලේ තිබ්බා. මේක එළියේ තිබ්බ එක පිළිමයක්. මේ උඩට පේන පහළ තියෙන පොකුණ ඒකත් බලලා තමයි අපි ආවේ. ඊට පස්සේ අපි ඔතනින් ඕක වටේට ගිහිල්ලා බලද්දී බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරන පිළිමයක් තිබ්බා. ඒකත් නිර්මාණය කරලා තිබ්බේ ලී වලින්.
ඊට පස්සේ රත්නමාලිගා දායන්ත්‍රයත් ලී වලින් කැටයම් කරලා තිබ්බා. එතන තියෙන තනිකරම නිර්මාණ ලී වලින්ද කොහෙද මම දැක්ක ගොඩක් ඒවා ලස්සනට කැටයම් කරලා තිබ්බේ ලී වලින්. ඊට පස්සේ එතන තියෙනවා ගල් වෙනක්. අපි එතනට තමයි ඊළඟට ගියේ. මේ තියෙන්නේ ගල් වෙන මේක ඇතුලෙන් යන්න තියෙනවා සෑහෙන දුරක්. ඔතන තියෙන පිළිමත් බලාගෙන අපි ඔතනින් ඇතුල් වුණා. ඒ ඇතුල් වුණේ ඒ කාලේ වැද්දන් ඔතන තමයි මස් පුච්චගෙන කාලා තිනවා ඒ ගල් වෙන. ඉතින් ඒවත් ලස්සනට ප්‍රතිසංස්කරණය කරලා තිබ්බා. මාර ලස්සනයි අතරම. මේ ඔක්කොම බලාගෙන අපි ඉතින් ගල් වෙන ඇතුලෙන් ගියා. ඊට පස්සේ මෙතන තිබ්බා දිනචර්යාවක්. මං හිතන්නේ මේකේ වැඩ වාසය කරලා ඉන්න ස්වාමීන් වහන්සේලාගේ දිනචර්යාව දැන් නැත්තම් ඒ කාලේ ඉඳන් පැවතගෙන ආපු එකක්ද කියන්න දන්නේ නැහැ. අපි මේවත් බලාගෙන ඔහොමම එළියට ගියා. ඔහොම අපි ඔතනින් එළියට යනකොට පහළ තිබ්බා දෙවි රූප. ඉතින් ඒවත් බලලා අපි ගිහිල්ලා අනිත් අයත් එනකම් වාඩි වෙලා හිටියා. එළියට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. සෙනගත් නිසා පොඩ්ඩක් නිස්කාර. ඊට පස්සේ අපි එතනින් බස් එකට එන්න ආවා. ඒත් තමයි මේ නයා නටනවා දැක්කේ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් බලලා තමයි ආවේ. පොඩි කාලේ අපි හොඳට දැකලා තියෙනවා. මෑත කාලේදී හරි අඩුයි අපිට මේව බලන්න තියෙනවා. පොඩ්ඩක් බයක් හිතෙනවා ඉතින් දැක්කම. ඒත් ඉතින් අපි ඕක බලලා ඕක එච්චර වෙලාවක් තිබ්බේ නෑ නම 1 විනාඩියක් වගේ තිබ්බේ. නයා උඩෙන් එළියට පැනලා ඊට පස්සේ ඉතින් මේ මිනිස්සු අරන් දැම්මා. මේවත් බලලා අපි එන්න පිටත් වුණා. අපි ඊළඟට ගියා පිරිමි නිවාසයකට. ඒ කියන්නේ පොඩි ළමයි ලොකු ළමයි හිටියා. පිරිමි අය විතරයි. ටිකක් ආබාධිතයි වගේ එතන වීඩියෝ මුකුත් ගන්න ගියේ නෑ මං. ඊට පස්සේ අපි ගියා ලස්සන තැනකට යම් බලන්න මාත් එක්ක කොහෙද කියලා. ඊළඟට අපි ආවේ මෙන්න මෙතනට. සමහරක් අය දන්නවා ඇති මේ කොහෙද කියලා. ඇත්තටම මේ තමයි මේ ගිනි පෙට්ටි පාලම කියන්නේ. අන්න එතන ඔය. ඉතින් මාර ෂෝ දැක්කම බය හිතුණා ළමයි ඉතින් ගහගෙන යයිද අපිට කවුරුත් නෑ. ගියොත් කොහේ නතර වෙයිද කියලා අන්න ඒ වගේ බයවල් තිබ්බා. පොඩ්ඩක් බහිනවද නැද්ද කියලා දෙපාරක් තුන් පාරක් හිතුවා. වතුර පාර සැරයි. ඒ වගේ මගේ නම් බෙල්ල ගාවටම වගේ වතුර තිබ්බා. ගහගෙන ගියන් බැස්සා ඔය හිටෙන්නේ නැහැ කියලා වෙනම තැනකින් නානවා කියලා හිතාගෙන බැස්සම අවසානයේ එතන මේ කොන්ක්‍රීට් යටින් තමයි අපි නාලා අවසන් කරේ. ඒක ෂෝකයි. ඉස්සලා යනවා කොහේ නතර වෙයිද අල්ලගත්තොත් හොඳයි නැත්තම් ගියා තමයි. ඒ වගේ තැනක් ඔතන. මාර කූල් එකක් දෙනවා. ඒ කියන්නේ ඕක යන දවස්වල තිබ්බ රස්නෙත් එක්ක ඉතින් අපිට ඔතනින් ගොඩ එන්න හිතුන්නේ නෑ. බැහැලම ඉන්න හිතුණා. ඒත් ඉතින් තව ගමනක් යන්න තියෙන නිසා ඉක්මනට අපි ගොඩට ආවා. හවස් වෙද්දිම හද පොළොන්නරුවේ අලි ඉන්නවා. ඒ නිසා ඉතින් වැඩි වෙලා අපි හිටියේ නෑ. අපි ඉක්මනට ගොඩට ආවා. හැබැයි ඔතන අසනුත් ගිහින් තමයි අපි ආවේ. ඒක මාර අත්දැකීමක්. ඒක විඳින්න ඕනේ අත්දැකීමක් ඇත්තටම. ඊට පස්සේ අපි ඔන්න ආයෙ එන්න පිටත් වුණා. අපි ඊළඟට යන්න ඉතින් සෝමාවතී. ඇත්තටම ඒ වෙද්දි නම් හවස 4ට විතර ඇති. බයයි ඉතින් ටිකක් අලි ඉන්න නිසා. අපි යනකොට දැක්ක එක අලියෙක් ඉන්නවා. ඈත නිසා අවුලක් වුණේ නෑ. ඊට පස්සේ ඉතින් අපි ගියා සෝමාවතී පන්සලටත් අලි එනවලු හවස් වෙනකොට එන්න කියලා කිව්වා. ඒ නිසා ඉතින් අපි ඉක්මනට ගිහින් ආවා. ගියාට පස්සේ දැක්ක එතනත් අලියෙක් ඉන්නවා. එයාලා ඇති කරනවා වගේ තියාගෙන වට කරලා හිටියා ඉතින්. මෙතන තිබ්බ මල් කඩ වලින් අපි මල් ගත්තා. ඇත්තටම මිනිස්සු කෑ ගහනවා ළමයි. කොහෙන් කාගෙන් ගන්නද කියලා අපිට හිතා ගන්න බෑ.
ඔතන ඊට පස්සේ නිර්මාණය මල් පොකුරක් ගත්තා. මම මහාරාසයි නිර්මාණය මල් වලට. ඒ පොකුරත් අරගෙන ඉතින් අපි ගියා සෝමාවතී වඳින්න. එතන එන්ට්‍රන්ස් එක වගේ තියෙනවා. එතනින් ඇතුල් වෙද්දිම වම් පැත්තේ තියෙනවා කෞතුකාගාරය. ඒ සෝමාවතී ඒක වහලාද කොහෙද තියෙන්නේ අපි එතනට ගියේ නෑ. ඒකත් බලාගෙන අපි ඔහොම ඇතුල් වුණා. ඊට පස්සේ මෙයන්දී ATM එක තියෙනවා සෑහෙන්න උසින්. ඒ කියන්නේ මම හිතන්නේ ගුවන් වතුර කාට යට වෙන නිසා නැති. මල් වලට පැන් හින්න තැනක් තිබ්බ නිසා එතනින් පැන් ඉගෙන ආවා. සෝමාවතියට අපි ගියේ කප්රුකක් පූජා කරන්න. ඉතින් කප්රුක ගෙනකන් කට්ටිය ඔහොම හිටියා. ඊට පස්සේ ඉතින් ඒක අරගෙන අපි ගියා වටේ චෛත්‍ය වටේ. සාදු 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 ඔව් තව දිගයිනේ. අර තව එනවා කට්ටිය. ඔයාලා ඉක්මන් කරලා ඉන්න එපා. සාදු 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 ආන්ටි කියන්නේ උපමල එළියට එකට ආවනම් ඇයි කියන්නකො මේ එන්න බැරි මෙතෙන්. කප්රුක පූජා කරලා ඊට පස්සේ අපි වැලිමළුවට ආවා. ඒ ඇවිල්ලා එතනත් හදලා එහෙමම අපි පහන් පත්තු කරන්න ගියා. අපි එළියේ පහන් පත්තු කරන්න ගියමු. ඊට පස්සේ ඇහි පොද වගෙන්න ආවා. ඊට පස්සේ අපි කරපු වැඩේ ආයේ පහන් ටික තෙමෙන්නේ නැති තැනකට අරන් ගියා. ඒකලම අපි ආයේ පත්තු කරේ. එහෙම හඳුන් කුරුත් පත්තු කරන් ආවා. එතෙන් තව තිබ්බා දේව රූප වගේක්. එතෙන්ටත් ගිහිල්ලා දුම්මංගල තමයි ඊට පස්සේ ආවේ. හඳුන් කුරු ගැහුවට පස්සේ අපි එද්දි දැක්කා අලියෙක් ඉන්නවා. මෙයාලා වට කරලා. අපි බැලුවා එතනට යන්න ගිහින් පොඩ්ඩක් බලන්න. දැන් යන්නත් කිට්ටුයි මේ වෙද්දි හවස 5:06ට විතර ඇති. එහෙමම අලිය බලන්න ඊට පස්සේ අපි ගියා. මෙයාවත් බලලා ඉතින් අපි ආයේ බස් එකට ආවා. මේ වෙද්දි මාර කළුවරයි අහස වහින්න ඔන්න මෙන්න. ඊට පස්සේ අපි ගෙදර එන්න බස් එකට නැග්ගා. නැගලා විනාඩි 5ක් වගේ යනකොට හයියෙන් වහින්න ගත්තා. ඉතින් අපි අපේ වැඩ ඔක්කොම කරගන්නකම් කිසිම බාධාවක් වුණේ නැහැ. ඊට පස්සේ අපි පරිස්සමට ගෙදර ආවා. වීඩියෝ එක බලන්න thank you. බටටා
Shh.